අයිබෝවන් ලංකා පුවත් සේවයේ ගෙනෙන වෙබ් පුවත් ප්‍රකාශය සමගයි. සිරස්තල තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ළඟදීම නීතිය රැකෙන කල රටක් රැකෙන බව අධිකරණ ඇමති කියයි. සංඝරත්නය සම්බන්ධ නඩු අධිකරණයෙන් ඉවතට ඇමරිකාවෙන් ආනයන කළ ඇපල් තොග ඉවත් කෙරේ. පුවත් සවිස්තරව තොරතුරු දැනගැනීමේ පනත දින 100 වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්කිරි මහනාහිමුරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අමාත්‍යවරයා එහිදී පැවසුවේ මේ සඳහා 15 දෙනෙකුන් යුත් විශේෂ කමිටුවක් ස්ථාපිත කර ඇති බවයි. රට තුළ නිදහස්වා ස්වාධීන මාධ්‍යයක් ඇති කරලීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. පසුගිය සමයේ මාධ්‍ය වෙත එල්ල වූ තර්ජන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා පැහැදිලි වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ. නීතිය රැකෙන කල් රටක් රැකෙන බව අධිකරණ ඇමති කියයි. පැය 24කින් නව රජය පෙරලා දැමිය හැකි බවත් පාර්ලිමේන්තුවේ 104ක මන්ත්‍රී ආසන එක්සත් ජාතික පක්ෂයට නොමැති බව සමහර පවසන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති උත්සවයකට එක්වෙමිනි. නීතිය තියෙන කල් රටක් රැකෙන බවයි. එය හරියට විනය තියෙනකම් ශාසනය රැකෙනාසේ බවද අමාත්‍යවරයා ඉස්මතු කර පෙන්වා දී තිබේ. එසේම ව්‍යාජ අවස්ථාවාදී දේශපාලන වෙනුවට ප්‍රබුද්ධ දේශපාලන ව්‍යුහයක් ගොඩනගී තිබෙන මේ මොහොත නිසලෙස රංගත යුතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ. මහා සංඝරත්නය සම්බන්ධයෙන් චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අදාළ නඩු විසඳීමේ බලතල අදාළ නිකායන්ට පැවරෙන පරිදි නීති සංශෝධනය කිරීමට කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය කරුජා සූරිය මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රමවේදය සකස් කිරීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කරන බවත් එය මහනාහිමිවරුන් සමග සිදු කරන පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම නීති සංශෝධන පනත් කෙටුම්පතක් හරහා සම්මත කරන බවයි අමාත්‍ය කරුජා සූරිය මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටී. ඇමරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ. මෙලෙස ඇපල් තොග ඉවත් කිරීමට හේතු වී තිබෙන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යයට අහිතකර බැක්ටීරියාවක් අඩංගු වී තිබීම හේතුවෙනි. එසේම මෙම ඇපල් පරිභෝජනයෙන් වළකින ලෙසටද ජනතාවගෙන් ඉල්ලා තිබේ. ලබන සතිය වන විට මෙම ඇපල් තොග සම්පූර්ණයෙන් ඉවත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ සමගමින් ඔබ වෙතගෙන ලංකා පුවත් වෙබ් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමා වෙනවා. අයිබෝවන්.